හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් මම ගොඩ දවසකින් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. හැබැයි මේක අපි ට්‍රැවල් කරපු වීඩියෝ එකක් නෙමෙයි අරගෙන ආවේ අපේ ගෙදර මේ පාර කටින පින්කම තිබ්බා. ඒකේ වීඩියෝ එක තමයි මම ඔයාලට අරගෙන ආවේ. ඔන්න ඉතින් අපි බලමු අපි කොහොමද කටින පින්කමට ලෑස්ති වුනේ කියලා. හැබැයි ළමයි මේ පාර අපි මහා කටින පින්කම නෙමෙයි අපේ ගෙදරට ගත්තේ. අපේ ගමේ පන්සලේ මහා කටිනට අමතරව ඒ සුළු කටින විදියට සීමිත ගෙවල් ප්‍රමාණයකට දෙනවා. ඒ කටින චීවරය තමයි අපි මේ පාර අපේ ගෙදරට වඩම්මවුවේ. ඒ වුණාට අපි මහා කටිනේ අපේ ගෙදරට දවසක වඩම්මන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. අපි දැන් මේකට ඕනි කරන තා බඩු වගේක් ගන්න තියෙනවා. බල්බ් වැල් වගේකුයි මල් වැල් වගේකුයි. ඒ ටික ගන්න යනින් ගමන් තමයි මම මේ පොඩි වීඩියෝ කැල් ටිකක් ගත්තේ. පුදුම ට්‍රැෆික් එකක් තිබ්බේ අපි ටවුන් එකට ගියපු වෙලාවේ. ස්කූල් ටයිම් තමයි ආවෝනේ. ඒ හින්දා තමයි ට්‍රැෆික් එක වැඩි. මේ ඉතින් අපි තෝරන ගම මල් ගන්න කියලා ආවට ඉතින් මල්ම නෙමෙයි තව ඒවා තෝරනවා. මේ ඉතින් අපි ලව කැපිටල් එකට ගිහිල්ලා. ඒකට ගියාම ඔයාලා කොහොමද දන්නවනේ කෙල්ලෙක් ගියොත් එහෙම පිස්සු හැදෙනවා. ඒකේ තියෙන ඒවා දැක්කහම මං ඉතින් ගන්න ගියපු දේවල් නෙමෙයි ගත්තේ අන්තිමට ඒකේ තිබ්බ දේවල් තමයි ගත්තේ. මේ ඉතින් අපි මල් ටික ගන්න ගිහිල්ලා ඒකේ ලස්සන මල් තිබ්බා. ඉතින් මං තෝරලා කොහොම හරි අපිට ඕනි ටික විතරයි මම ගත්තේ. එතන හැබැයි ලස්සන මල් තිබ්බා. ඒ අතර ඉතින් අයියට කෝල් එකක් ඇවිල්ලා එයා කෝල් එකේ මං ඉතින් එතන පොඩි වීඩියෝ කැලි ටිකක් ගත්තා. මොකද ඉතින් හැමදාම මං කියලා වගේ අපිට මතක හිටින්න තියෙන්නේ මෙච්චරනේ. ඒකයි මං කොහේ ගියා වීඩියෝ ටිකක් නම් ගන්න අමතක කරන්නේ නැත්තේ. මේ ඉතින් අපි ඕනි බඩු ටිකත් අරගෙන දැන් ගෙදර එන ගම වීඩියෝ ගන්නවා කියලා නංගි මූණ වහගෙන ඉන්නවා. ඉතින් hina වෙවි. ඒ නින් ගමන් දැම්මේ අපි ඔය බල්බ් පැල් ගන්න තිබ්බා, මල් ගන්න තිබ්බා, තව ෆ්‍රෙෂ් මල් හදන්න දෙන්න තිබ්බා. ඒ ටිකත් අරගෙන තව ගෙදරට ඕනි කරන බඩු වගේක් ගන්න කීල්ස් එකට ගියා. අපි කීල්ස් එකට ගිහිල්ලා ඒ ගෙදරට ඕනි කරන බඩු ටිකත් අරගෙන මගෙන් කෑවා. ඒ වීඩියෝ එක නම් මට ගන්න බැරි වුණා. මේ ඊට පහවදා බඩු වගේක් කියන්නේ බඩුම නෙමෙයි අපිට මේ JBL එකක් ඕනි වෙලා තිබ්බා. JBL එකක් හොයාගන්න බැරි වුණ හින්දා අපි ඉතින් මේ කෝකටත් හොඳයි අපිට තියෙන එක කියලා මහත් පුදුම ආසාවකින් හිටියේ JBL එකක් ගන්න. අපි ඉතින් JBL එකක් ගන්න ගියා එදා. ඒක අපි දිනපාලකින් ගත්තේ. ඒකේ ස්ටාෆ් එකත් හරිම හොඳයි. මේ මා ෆ්‍රෙන්ඩ්ලි මේ ඉතින් ඒක ඕපන් කරන වෙලේ මම බොක්ස් එක ඕපන් කරන්නේ වීඩියෝ කැලකුත් ගත්තා. මොකද මට JBL පුදුම පිස්සුවක් තියෙන්නේ. ඒ හින්දා ඉතින් කටිනේ හින්දා ඒකත් කොහොම හරි ඒ ආසාවත් ඉෂ්ට වුණා. මේ තියෙන ඉතින් අපි ගත්ත JBL එක මගේ හිතේ තිබ්බ ලොකු ආසාවක් තමයි JBL එකක් ගන්න එක. ඉතින් ඒක කොහොමද පාවිච්චි කරන්න කියලා මේගොල්ලෝ කියලා දෙන ගමන් ඉන්නේ. මට ඉතින් ඒ ටික මං අහගත්තේ නැහැ. මට ඔය වෙලාවේ කිව්වට තේරෙන්නේ නැහැ කොහොමද කරන්න කියලා. ඒ හින්දා ඉතින් අයියා ඒ ටික අහගත්තා. මං ගෙදර ගිහින් තමයි යාගෙන් අහගත්තේ කොහොමද අයියා මේක මේවා කරන්න කියලා. ඉතින් අපි එතන වැඩ ටිකත් ඉවර වෙලා JBL එකත් අරගෙන ගෙදර ආවා. මං ඉතින් ආව ගමම කරේ ඒක සින්දු දාපු එක බලන්නකෝ යාලත් අහලා කොහොමද කියලා. ඔන්න ළමයි මේ කටින දවසේ උදේ අපේ ගෙදර ඕගාලු ඉතින් කට්ටිය වැඩ අස් කරනවා ඒවා මේවා. ඒ අතරේ මම ෆ්‍රෙෂ් මල් වගේක් හදන්න දීලා තිබ්බා. ඒ ටික ගන්න නුවර කෝවිලට යනින් ගමන් මේ ඉන්නේ ඉතින් මගේ ලොකු මල්ලි. ඒ අය මගේ අනිත් යාළුවා රමේෂ් අයියා ඔයාලා දන්නවනේ. ඒ අය අපි තුන් දෙනා තමයි ගියේ මල් ටික අරන් එන්න. ඒකලා ඒ ටික අරන් එනකොට කට්ටිය වැඩ මං ඉතින් වීඩියෝ ගන්න අමතක කරේ නෑ. බලන්නකො ඉතින් කට්ටිය ලෑස්ති වෙන්නේ කොහොමද කියලා කටිනෙට. විහිදු පුදුරැස් මුනිදුගේ ගතිනේ පැහැදු සැමසිත් සඳ ආම් රසිනේ loturukunasi
වයිනේ දෙවිවරු වැඩහිඳ නිති උඩු ඔන්න ඉතින් මේ තියෙන්නේ මං කරන්න කැමතිම වැඩේ. අපි මොනවද නෙළුම් මලුයි ඕලු මලුයි තමයි කටිනේ ඉතනේ සරසන තැනට තියන්න අපි ගෙනාවේ ගොඩක්. ඒ මල් ටික මේවා කරන ගමන් තමයි ඉන්නේ කට්ටිය හිටියා. ඒගොල්ලෝ උදව්වට අරගෙන මං ඒ වැඩේ ඉතින් කරා. ඒ කරන අතරේ මං ඉතින් අයියාට කිව්වා පොඩි වීඩියෝ කෑල්ලකුත් ගන්න කියලා. විහිදු පුතුරැස් මුනිදුගේ ගත් මේ තියෙන ළමයි අපි ඒ වැඩ ටික ඔක්කොම කරලා කටින චීවරේ තැම්පත් කරන්න සරසලා හදපු තැන. මාරම ලස්සනයි. ඒක දකිද්දි හිතට උනත් මාරම මේකක් දැනෙන්නේ. ඇත්තටම මේ වැඩේ කරන්න අයියාගේ යාළුවෝ අපේ ෆැමිලි එකේ අය අයියාගේ ෆැමිලි එකේ අය ගොඩාක් උදව් කරා. මේ ඉතින් දැන් අපි කටින චීවරේ ගෙදරට වඩම්මගෙන එනින් ගමන් තමයි අයියා තමයි ඉතින් අරන් ආවේ. මේවා දකිද්දි ඇත්තටම මේ හිතට උනත් මාර සැහැල්ලුවක් දැනෙන්නේ. ඇත්තටම හිතනවා ඉතින් බෞද්ධයෙක් කියලා ඉපදෙන්න උන පින් කරන්න ඕනි කියලා. මාත් ඉතින් වඩම්මගෙන ආවා. ඇත්තටම මගේ මේ වයසට මම මෙහෙම කටින චීවරයක් හිසේ තියාගෙන වඩම්මගෙන ආවමයි. මේ ඉතින් දැන් අපේ ගෙදරට ගෙනාව වෙලේ වඩම්මව වෙලේ මොන් ඉතින් දැන් අපි එතන සරසපු තැන කටින චීවරේ තැම්පත් කරන වීඩියෝ කෑල්ල තමයි මේ. බලන්නකො ළමයි කොච්චර මේකක්ද හිතට දැනෙන්නේ. පුදුම සතුටක් දැනෙන්නේ. ආච්චි එහෙම අයියලාගේ අඬනවක මේවා කරනකොට පින්දිවි. පුදුම සතුටක් තිබ්බේ කොල්ලන්ට උනා. ඉතින් ළමයි අද මම ගොඩාක් ලොකු වීඩියෝ එකක් නෙමෙයි ඔයාලට අරන් ආවේ. මට ආස හිතුණා ඉතින් අපේ ගෙදර තිබ්බ කටින පින්කම කොයි වගේද කියලා ඔයාලට බලන්නත් වීඩියෝ එකක් අරන් එන්න. ඊළඟට මම ලස්සන ට්‍රැවල් කරන වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න. එහෙනම් ඉතින් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා මතක ඇත්තෝ මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලන්න ලෑසි. තව දෙයක් තියෙනවා මම ඔයාලට කියන්න. ඒක කියන්න අමතක වුණා මට. මේ Facebook page එකකුත් හදලා තියෙනවා අපි චම්මි කියලා. ඔයාලා ඒකත් follow කරලා ඒකේ දාන වීඩියෝස්ුත් බලන්න. එහෙනම් අපි ගිහින් එන්න. හැමෝටම මුත්සන්නයි.